හයි ළමයි. ඉතින් ඔයාලා මගේ channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕනි මං සති ගානකින් ඔයාලට තාම vlog එකක් දැම්මේ නැහැ. ඒක හින්දාද විශේෂ දවසක්. ඒකින්ද vlog එක මං ඔයාලට ගෙනාවේ. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මගේ මේසේ දැන් ගොඩක් වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. පස්සේ වීඩියෝ වලින් ඔයාලට මම ඒවා මොනවද කියලා කියන්නම්. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම මම අපේ මගේ කාමරෙට පෙන වටපිටාව තමයි පෙන්වන්නේ. ලස්සනයිද කියලා බලන්නකෝ. ඉතින් යාළුවනේ මම දැන් ඉංග්‍රීසි ක්ලාස් ගිහිල්ලා මං ඇහිලා තාම වොෂ් එකක් එහෙම දාගත්තේ නැති හින්දා මම දැන් වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් මං අදින්නේ අද විශේෂ දවසකට එක්ක. ඇත්තට මං කිව්වේ නෑ මොකද්ද විශේෂ දවස කියලා. එහෙම විශේෂ දවසක් නෙමෙයි. අද අපේ ආච්චිලා ගෙදර අපිට කෑවෙලක් තියෙනවා. කෑවෙලක් කන්න එන්න කිව්වා බාප්පා එහෙම නිමාඩු ආවෙ හින්දා. ඒකින්ද ඒ තමයි යන්නේ. ඔයාලට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ චූටි මාළිය එහෙම ඉන්නවා. ඉතින් මම කිව්වේ නෑනේ මං කප්පා ෂර්ට් එකයි මේ කල්සමයි තමයි අන්නේ. ලස්සනයි නේද? ඉතින් යාළුවනේ ඔන්න හරියටම දැන් තමයි මං වොෂ් එකක් දාගෙන ක්‍රීම් පවුඩර් ඔක්කොම ගාගෙන දැන් තමයි ආවේ. ඉතින් වොෂ් එකක් දාගෙන එනකොට පොඩි හිරි පොදයක් ගියා. ඉතින් දැන් හයියෙන් වහිනවා පොඩ දැන් නම් අතර වෙන ගම. මං හිතනවා මගේ විශේෂ දවසට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් යාළුවනේ දැන් එන්න හවස් වීගෙන තමයි එන්නේ. ඉතින් ඒත් කමන්නේ. ඒ කියන්නේ මගේ විශේෂ දවසට යන්න වෙලාව ලං වීගෙන එනවා කියලා මට හිතෙනවා. ඉතින් යාළුවනේ දැන් 5:00 වගේ විතර ඉතින් දැන් මල් කල්ල මල් පූජා කරන්නත් තියෙනවා. ඉතින් ඒවත් මම ඔයාලට බෙදා ගන්න තමයි හදන්නේ. වනේ මම හැමදාම වගේ මෙන්න මෙතන වගේ පේන ලස්සන වීව් එක දිහා බල වොෂ් එකක් දාගෙන මගේ ඉඟුරු දාපු කහට එකයි කේටොෆී කෑලි දෙකයි හැමදාම වගේ කනවා. ඔන්න බලන්නකෝ ඉතින් මගේ කේටොෆී කෑලි දෙක ඇඟේ හැටියෙන් නේද කන්නේ මම. ඉතින් යාළුවනේ දැන් බුදු පහන තියන වෙලාව 6ට ළඟයි වගේ. ඒක හින්දා මම මල් කඩන්න ආවා. ඉතින් අපි හිටපු පිච්චවැලේ මල් දෙකක් පිටිලා තිබ්බා. ඒ මල් දෙකත් කඩාගෙන ඉතින් මල් කුඩේට තවත් මල් ටිකක් මම එකතු කරගත්තා. අපේ මේ කහ මල් ගහෙන් ඒකේ මල් ගොඩක් පිටිලා තිබ්බා. ඒ ටික ඔක්කොම මම කඩාගත්තා. ඊට පස්සේ ඔයාලා කියන්න ඕනි මෙතන මම කඩාගත්තු ඔක්කොම මල් ටික නෑ. ඒ ඇයි කියලා කිව්වොත් ඔයාලට වීඩියෝ එක ගොඩක් දුර යන හින්දා කියන්නේ ගොඩක් වෙලා යන හින්දා මම ඔයාලට ඒ ටික මම පෙන්නුවේ නෑ. හැබැයි ඔයාලට මම දාලා ඇති මම බුදු පහන තියන් හදාගත්තු විදිය. ඉතින් එතෙන්දී මම රතබලා වර්ගයක් තියෙනවා. මල් වර්ගයක් රතු පාට ඒ මල් පොකුරකුයි. ඊට පස්සේ මේ වර්ගෙ නෙමෙයි තවත් කහ මල් ටිකක් අපේ දෙක තිබ්බා. ඉතින් ඒ ටිකත් කඩාගත්තා. ඉතින් බලන්නකෝ මම තියාග හදාගත්ත විදිහ. ඉතින් යාළුවනේ මේක මේ තමයි මල් මගේ බුදුහාඳුරන්ට තියන්න කඩාගත්තු මල් ටික මම ලෑස්ති කරගත්තේ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝස් වලට එකතු වෙන අපේ චූටි මල්ලියත් අදත් අපේ ගෙදර ඇහිලා ඉන්නවා. බලන්නකෝ යා නිදාගෙන හැටි. ඉතින් යාළුවනේ 6:05 වුණාට පස්සේ මම මෙන්න මේ විදිහට ලස්සනට බුදු පහන තිබ්බා. ඒ ලස්සනට විතරක් නෙමෙයි පන්සිල් පද 5 කියලා ගාත කියලා තමයි මම පහන තිබ්බේ. ඉතින් යාළුවනේ මේ තියෙන ලස්සන හදාගත්තු බුදු පහන තියනගත්තු මල් එතකොට මේ තමයි අපේ බුදු කණුව. මේකෙන්
ලස්සනයි. එතෙන්ට ගියාම හිත ගොඩක් ලිමෙනවා මගේ නම්. ඉතින් යාළුවනේ දැන් ගොඩක් හවස් වීගෙන තමයි එන්නේ. මේ අපේ උඩට ඉතලට දෙකේ ගාවට පේන ලස්සන view එක තමයි. මෙතන කිව්වොත් මේ පේන වෙලාව කිව්වොත් ඔයාලට 6:20ට වගේ විතර තමයි මේ විදියට ලස්සන පේනවා. මම ගොඩක් වෙලාවට ක්ලාස් ගියේ නැති දවසට මෙන්න මේ ලස්සන view එක බලන්න අනිවාර්යයෙන් මම එතනට එනවා. බලන්නකො ලස්සනයි. අහස හොඳටම පැහැදිලිව පේනවා. ලස්සනට තැඹිලි පාට, ඒ වගේ නිල් පාට, සුදු පාට වගේ ලස්සනට පේනවා එතනට. ඔයාලත් එහෙම තියෙනවා නම් ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලත් මේව බලන්න. ඉතින් යාළුවනේ පුංචි රටේ කතා බහක් කරලා අපි ඔක්කොම කරලා ඉවරයි. එතකොට තමයි තාත්තා අපේ කන්නට ආවේ. තමයි මේ ගත්ත වීඩියෝස් ටික අපි තාත්තාව වෑන් එකේ අපි එක්කන් යන්න. ඉතින් අපි යන්නේදී තමයි ඉතින් මෙතන තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි ගෙදරට එනකොට 9:45 වගේ විතර වුණා. ඉතින් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකේ ආයෙමත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ළඟදිම ආයෙ වීඩියෝ එකකින් ආයෙ ඔයාලව හම්බ වෙනවා.